හායි කොහොමද මගේ යාළුවනේ. මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ලස්සන ආදර කතාවක්. ඒ ආදර කතාවේ කතානායකයා තමයි අපේ සමන්. සමන් කියන්නේ තමන්ගේ පාඩුවේ තමන්ට පුළුවන් විදිහට රැකියාවක් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වුණා. ඒත් සමන්ගේ ජීවිතේ එක තැනකදී වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න ප්‍රධානම හේතුව තමයි එයාට දැනට මාස 2-3කට උඩදී හම්බෙනවා පෙම්වතියක්. සමන් ඒ වෙනකොටත් කොළඹ මේසන් රස්සාව තමා කරේ. කොහොමත් බොහොම පොඩි කාලයක් ඇතුළත මේ ආදර සම්බන්ධය බොහොම දුරදිග යනවා. සමන් එයාගේ ආදරවන්තිට පණටත් වඩා ආදරය කරනවා. පෙම්වතිය කතා කරන මෙයාට මව බලන්න එන්න කියලා. සමන් බොහෝම සන්තෝෂෙන් තමන්ගේ පෙම්වතිය මුණ ගැහෙන්න යනවා. හැබැයි එදා සමන් දෙපාරක් හිතුවේ නැහැ පෙම්වතියගේ ගෙදරත් යනවා. ගෙදර ගිහින් දෙමාපියොත් එක්කත් කතා කරනවා. කතා කරලා පෙම්වතියට සමුදීලා මෙයා නැවතත් මෙයා වැඩ කරපු තැනට යනවා. කොහොම පොඩි කාලයක් ඉද්දී නැවතත් මේ දෙන්න මුණ ගැහෙනවා. මුණ ගැහිලා බොහොම ටික කාලයක් ඇතුළත පෙම්වතිය සමන්ට කතා කරලා කියනවා සමන් මට ඉන්න බෑ ගෙදර. මාව එක්කන් යන්න. ඊට පස්සේ සමන් දෙපාරක් හිතුවේ නෑ මෙයාගේ පෙම්වතිය ගෙදර එක්කන් එනවා. ඔහොම එක්කන් ඇවිල්ලා මේ දෙන ලස්සනට ජීවත් වෙනවා. හැබැයි මොකද්දෝ කරුමයකට බොහොම ටික කාලයක් ඇතුළත සමන්ගේ පෙම්වතිය වෙනස් වෙනවා. සමන්ගේ අතෙත් යම් වැරදි අඩුපාඩු නොතිබ්බ නෙවෙයි. ඒත් පෙම්වතිය මෙයා දාලා යන්නම තීරණය කරනවා. පෙම්වතිය මේ ගත්ත තීරණේ සමන්ගේ කිසිම වචනයකට වෙනස් වුන්නේ නැහැ. කොහොම හරි එක දවසක රෑ සමන්ට සමන්ගේ පෙම්වතිය එයා ගත්ත අවසාන තීරණය ගැන කියනවා. සමන්ට ඒක දරා ගන්න බැරි වෙනවා. සමන් කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා අනේ මාව දාලා යන්න එපා කියලා. ඒත් පහුවදා උදේම සමන්ගේ පෙම්වතිය ලෑස්ති වෙලා සමන්ව දාලා යනවා. සමන් කෑ ගහලා අඬනවා. අනේ මාව දාලා යන්න එපා කියලා. ඒත් සමන්ගේ පෙම්වතිය දෙපාරක් හිතන්නේ නැතුව එයාව දාලා යනවා. අපි බලමු මේ වෙච්ච සිදුවීමත් එක්ක සමන් දැන් මොන වගේ ජීවිතයක් ගත කරනවද කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි සමන්ගේ පෙම්වතිය සමන්ව දාලා ගියාට පස්සේ සමන් හැසිරෙන්නේ. සමන් තාමත් එයාගේ පෙම්වතිය එනකම් මග බලනවා. හැමදාම පාර දිහා බලාගෙන කල්පනා කරනවා.
ඒත් පෙම්වතිය ආවේ නැහැ. අපි බලමු ඔහොම කාලේ ගෙවිලා යද්දි සමන්ට මොන වගේ දෙයක් ඉස්සරහට වෙයිද කියලා. ඔයාලා දකින්න ඇති සමන්ට දුරකථන ඇමතුමක් එනවා. ඒ දුරකථන ඇමතුම අරන් තිබ්බේ සමන්ගේ පෙම්වතිය. ඒ දුරකථන ඇමතුමෙන් සමන්ට කියලා තිබ්බේ ඔයා කොච්චර මග බැලුවත් මම ආයේ කවදාවත් එන්නේ නැහැ. මට දැන් වෙන කෙනෙක් ඉන්නවා. ඔයාගේ ජීවිතේ හරි ගස්ස ගන්න. අන්න ඒ විදිහට තමයි සමන්ගේ පෙම්වතිය මේ දුරකථන ඇමතුමේදී කියලා තිබ්බේ. ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ සමන් සිහිසුන් වෙලා ඇද වැටෙනවා. කට්ටිය ඔක්කොම එකතු වෙලා සමන් රෝහල් ගත කරනවා. සමන්ව වෛද්‍ය පරීක්ෂණයට යොමු කරාට පස්සේ වෛද්‍යවරයා කියන්නේ මෙයා ලොකු මානසික රෝගයකින් පෙළෙනවා කියලා. ඉතින් සමන්ව මානසික රෝගීන් ඉන්න වාට්ටුවට ඇතුළත් කරනවා. ඔහොම මාස 3ක් විතර ගත වෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ ජීවිතේ ගොඩාක් කරදර විඳපු සමන් මාස 3කට පස්සේ එයාගේ ගෙදරට ආයෙත් එනවා. අපි බලමු මේ බොහොම පොඩි කාලය ඇතුළත සමන්ට වෙච්ච දේවල් එක්ක සමන් එයාගේ ජීවිතේ හදාගනීද ජීවිතේ වරද්ද ගනීද කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු සමන් කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ කියලා. ඒ වීඩියෝ එකේදී ඔයාලව සමන් හම්බ වෙයි. එතකන් මේ වීඩියෝ එක නරඹපු ඔයගොල්ලන්ට බුදු සරණයි. ගිහින් එන්නම්.